ශ්‍රී ලංකාවේ පළමු රාජධානිය මොකක්ද කියලා දන්නවද? අද අපි කතා කරන්නේ අපේ රටේ ඉතිහාසය ආරම්භකම යුගයක් ගැනයි. ශ්‍රී ලංකාවේ පළමු සහ පැරණිතම රාජධානිය ලෙස සැලකෙන්නේ අනුරාධපුර රාජධානිය. අනුරාධපුර රාජධානිය ආරම්භ වූයේ ක්‍රි.පූ 4 වන සියවසේ. මේ වසර 1300කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාලන මධ්‍යස්ථානයක් ලෙස පැවතුණා. මෙම රාජධානිය බෞද්ධ සංස්කෘතික විශාලතාවයක්, වැව් සහ උසස් වාරිමාර්ග පද්ධති සඳහා ප්‍රසිද්ධයි. අනුරාධපුරයේ පිහිටි ශ්‍රී මහා බෝධිය ලෝකයේ පැරණිතම ඓතිහාසික වශයෙන් වාර්තා වූ ගසක් ලෙස සැලකෙනවා. ඒ වගේම රුවන්වැලි සෑය, ජේතවනාරාමය, අභයගිරිය වැනි විශාල නිර්මාණ මෙම යුගයේ ශ්‍රී ලාංකීය තාක්ෂණික දියුණුව පෙන්වනවා. ඉතින් මතක තියාගන්න ශ්‍රී ලංකාවේ පැරණිතම රාජධානිය තමයි අනුරාධපුර රාජධානිය.